මැකල්හි ෂයිමෙන් පොලිස් පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී ඔවුන්ගේ නිරීක්ෂණ දර්ශන අවුල් කරයි. නිලධාරියෙකු තම තිරයේ යම් ස්ථිතික දත්තයක් දුටුවත් එය ඉක්මනින් අතුරුදහන් වන බැවින් ඔහු සිතන්නේ එය කිසිවක් නොවන බවයි. හදිසියේම අනතුරු හැඟවීමක් නිකුත් වන අතර වැදගත් බැංකුවක් කැඩී ඇති බවට පොලිසියට අනතුරු අඟවයි. ඔවුන් වහාම ඔවුන්ගේ හොඳම කණ්ඩායම එවා ස්පයිස් නමින් හැඳින්වෙන ඒ නිරීක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කරයි. පරිගණකය නගරයේ සෑම කැමරාවක්ම පරීක්ෂා කරන අතර සොරුන් සිටින මෝටර් රථය සොයාගනි. ඔවුන්ගේ දෑත් අමුතු ලෙස හිසිය. පොලිස් වාහන කිහිපයක් එම ස්ථානයට දිව යයි. කෙසේ වෙතත් ඔවුන්ට වීදිය හිස් බව පෙනේ. දුම්රිය ස්ථානයේ නිලධාරීන්ට තවමත් මංකොල්ලකරුගේ මෝටර් රථයේ තිරය මත දැකිය හැකි අතර අවසානයේ ඔවුන්ගේ පරිගණක ව්‍යාජ දර්ශන සමග හැක් කර ඇති බව ඔවුන්ට වැටහේ. ඊන් අදහස් වන්නේ සොරුන් දැනටමත් පැන ගොස් ඇති බවයි. ඊළඟ දවසේ පොලිසිය සොයාගන්නේ එක් සුරක්ෂිතාගාරයක් පමණක් සොරකම් කර ඇති බවයි. එය ඩොලර් මිලියන 500ක් වටිනා ඔහුගේ ක්‍රිප්ටෝ ගිණුමේ මුරපදයෙන් අඩක් සහිත සටහන් පොතක් තබාගත් ධනවත් ව්‍යාපාරිකයෙකුට අයත් වේ. මැකල් කුළුනේදී සොරුන් ඩිජිටල් වත්කම් කළමනාකරන සමාගමක කාර්යාල අත්පත් කර ගනිමින් සිටී. සේවකයින් කිහිප දෙනෙකුට පහර දෙන අතර ඉක්මනින් කාර්ය මණ්ඩලය ප්‍රාණ හැපයට ගනු ලැබේ. එක් සේවකයෙකුට සමාගමේ සේවාදායකයට දොර විවෘත කිරීමට බල කෙරෙන අතර ෂියා අවශීන් සිමෙන්ට ප්‍රවේශය ලබා දීම සඳහා පරිගණකයක් භාවිතා කරයි. සංකේතාත්මක මුරපදයේ අනෙක් භාගය සමග ගොනුව බාගත කරන අතරතුර මෙම සමාගම රටේ වැදගත්ම ක්‍රිප්ටෝ වත්කමේ ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු බොහෝ වැදගත් සේවාදායකයින් සමග කටයුතු කරන බව ඔවුන්ට පෙනේ. ඔහුගේ ගිණුමට හමුදා මට්ටමේ ආරක්ෂාවක් ඇති අතර එහි වටිනාකම ඩොලර් බිලියන 10කි. කල්ලි නායක ලොන් ෂෙන් කාලය නාස්ති නොකරන ලෙස පවසන විට ඔහු නොසලකා හරිමින් එම තොරතුරුද පිටපත් කරන ලෙස සිමෙන් ෂියාවොෂින්ගෙන් ඉල්ලා සිටී. ඒ මොහොතේ පොලිසිය පැමිණෙන අතර සොරුන් සෝපානයට දිව යයි. ලොන් ෂෙන් ලොබියේ කැෆේ එකක සිටින බැවින් ඔහුට සැකයකින් තොරව ඉවත් විය හැකිය. නමුත් ඈ ඡායාරූපයක් ගනිමින් සිටියදී අහම්බෙන් ඔහු බැරිස්ටා කෙනෙකු ඉදිරිපිටට යයි. කල්ලිය සෝපානයෙන් පිටතට එන විට ඔවුන් පොලිස් නිලධාරීන් විසින් දකිනු ලැබේ. එබැවින් ලුහුබැඳීමක් සිදුවේ. අපරාධකරුවන් පිටවීමක් සොයා ගැනීමට උත්සාහ කරන විට සිවිල් වැසියන් කිහිප දෙනෙකු බිම හෙලයි. නමුත් අවසානයේ ඔවුන්ට මාර්ගය අවහිර වී ඇති බව සොයා ගන්නා අතර නිලධාරීන් ඔවුන් අල්ලා ගනී. කණ්ඩායම් ආකර්ශනීය දක්ෂතාවයෙන් එකිනෙකා සමග සටන් කිරීමට පටන් ගන්නා අතර අරගලයේදී සොරුන් කැප්ටන් යාओලි ප්‍රාණ අපයට ගැනීමට සමත් වේ. අනෙක් නිලධාරීන්ට වෙඩි තියන්න බැරි නිසා අපරාධකරුවන් ඔවුන්ගේ කපිතාන්වරයා සමග සෝපානයට පැන යන ආකාරය බලා සිටීමට ඔවුන්ට සිදු වෙනවා. කල්ලිය තවමත් ආපසු නොපැමිණි නමුත් ලොන්ෂෙන් ඔහුගේ රියදුරට යන ලෙස පවසයි. සෝපානයේ ඉහළ මහලට ළඟා වූ විට යාओලි නැවතත් සොරුන් සමග සටන් කිරීමට පටන් ගනී. නමුත් ඔහු 4 දෙනෙකුට එරෙහිව එක් මිනිසෙක් පමණක් වන අතර ඔවුන් ඔහුව රේල් පීල්ලට මාංචු දමා පරාජය කරයි. සොරුන් නිරීක්ෂණ තට්ටුවෙන් බැස යන අතර යාओලි ඔවුන් පසුපස යාමට ඉක්මනින් ඔහුගේ මාංචු විවෘත කරයි. කෙසේ වෙතත් කල්ලිය පැරෂුට් ගෙනවිත් ඇති බැවින් ඔවුන් පැන යාමට කුළුණෙන් පැන ඇත. ඔවුන් පිටතට යන අතරතුර අවසාන තත්පරයේදී කෙළවරේ එල්ලී සිටින කාන්තාවක් තල්ලු කරන අතර යාओලි ඇයට උදව් කළ යුතුය. සෝපාන හැක් කර ඇති බැවින් යාओලි බංජ ජම්පරයක් සමග කුළුණෙන් පිටව යන අතර ඔහු හදිසි පිම්බෙන මෙට්ටයක් මත ආරක්ෂිතව ගොඩබසිනු ඇත. තවත් පොලිස් කණ්ඩායමක් සොරුන් හෝටලයක වහලයට ගොඩබසින තෙක් බලා සිටින අතර තවත් සටනක් ආරම්භ වේ. අපරාධකරුවන් පහසුවෙන් නිලධාරීන් පහතට ගෙනවිත් සැඟවුණු මෙවලම් සහ ඔවුන්ගේ වෙස් මුහුණු භාවිතා කර වහලයෙන් පැන යයි. ඔවුන් ඉක්මනින් ඇඳුම් මාරු කරන අතර චිමෙන් ආරක්ෂක කැමරාවලින් සියලුම දර්ශන මකා දමමින් සිටින බැවින් ස්පයිස්ට ඔවුන් පසුපස යා නොහැක. ඉක්මනින් පොලිසියේ නිරීක්ෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම වසා දමන අතර යාओලි පයින් හෝටලයේ සෙවීමට පටන් ගනී. මුහුණු හඳුනා ගැනීමේ මෘදුකාංගය ඔවුන් අල්ලා ගනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඔවුන් තම ශරීර කැමරා ක්‍රියාත්මක කරයි. ලොන්ෂෙන්ද විශ්වලාගත් හෝටලයට පැමිණෙන අතර කළමනාකරුගේ අවධානය ඔහුගේ කල්ලියෙන් ඈත් කර තැබීමට බාධා රාශියක් ඇති කරයි. සුළුත් නිරන්තරයෙන් විශ්වලා ගනිමින් විවිධ කාමර වටා රිංගා සංචාරකයින් හෝ සේවකයින් ලෙස පෙනී සිටීමට ඉඩ සලසයි. යාओලි ෂියාओෂින්ව දැක සෝපානයේ සටනේදී කරාබුව හඳුනා ගනී. එබැවින් ඔහු පසුපස හඹා යයි.
නමුත් ශියාවෂින් ආපනශාලාවේ සිටින බොහෝ සේවාදායකයින්ගෙන් කෙනෙකු ලෙස පෙනී සිටිමින් සැඟවී. හදිසියේම කැමරාව පසුකර යන එක් මුහුණක් පද්ධතිය නොමැති බව හඳුනා ගනී. එබැවින් පොලිස් නිලධාරීන් එම පුද්ගලයා පසුපස යයි. ලොන්ෂෙන් හිතාමතාම නිලධාරියෙකුගේ කැමරාවේ කාචය මකා දැමීමට හැප්පේ. ශියාවෂින්ද චලනය වීමට අවස්ථාව භාවිතා කරන අතර නිලධාරි කණ්ඩායම බෙදී යන අතර පිරිමින් දෙදෙනාම පසුපස හඹා යයි. කෙසේ වෙතත් ශියාවෂින් කාන්තාවක් ලෙස සැරසී සිටින අතර ඔහුගේ සහකරු මහලු මිනිසෙකු බවට පත්වන අතර ඔවුන්ට පැන යාමට ඉඩ සලසයි. ලොබියේ විශේෂ ආලෝක සිදුවීමක් ඇති අතර ඉතිරි සොරුන් ආරක්ෂකයින් ලෙස පෙනී සිටිමින් සමූහයා අතරට එක් වෙති. පොලිස් නිලධාරීන් පැමිණෙන විට අපරාධකරුවන් සැරසිලි වලට පැන වේදිකාව යටට රිංගා පලා යයි. වසුව පොලිස් ස්ථානයේදී ව්‍යාපාරිකයා කෑ ගසමින් දේවල් කඩා දැමීමට පටන් ගන්නේ ඔහුගේ ගිණුම හිස් වී ඇති බැවිනි. ඉදිරියට යා යුතු ආකාරයේ කණ්ඩායම සාකච්ඡා කරන අතර පරීක්ෂක ශුමයි පවසන්නේ ඔවුන් ඇගේ විශ්‍රාමික ලොක්කා නැවතගෙන ආ යුතු බවයි. යයි ලුහුබැඳීම සමග කටයුතු කරන්නේ කෙසේදයි මහලු මිනිසෙකුට නොදන්නා බව යාවලී පෙන්වා දෙයි. නමුත් ස්පයිස් දැන් හැක් කර ඇති බැවින් ඒ නිෂ්ඵල බව සුමල් ඔහුට මතක් කර දෙයි. එබැවින් ඔවුන්ට පැරණි තාලයේ ආකාරයෙන් පොලිස් වැඩ කරන්නේ කෙසේදයි මතක තබා ගන්නා කෙනෙකු අවශ්‍ය වේ. විස්මයජනක දස්කම් වලින් පිරී ඇති පුරාවෘත්ත නියෝජිත වැන් බඳවා ගැනීම සඳහා නිලධාරීන් වන ජින් ශියාව සහ කියුබුවෝ යවනු ලැබේ. ඔහු විශේෂ මෙහෙයුම් ශූරයෙක්. පොලිස් අතින් ශූරයෙක් සහ ගිනි අවි සහ බුද්ධි තොරතුරු රැස් කිරීම වැනි බහුවිධ ක්ෂේත්‍රවල දක්ෂයෙකි. ඔහුගේ වෘත්තීය ජීවිතයේ එකම වැරැද්ද අහම්බෙන් ඔහුගේ සහකරු මරා දැමීමයි. දෙදෙනා නිහඬ අසල්වැසි ප්‍රදේශයකට පැමිණි විට වැන් බල්ලන් ඇවිදිනවා දැක ඔවුන් කම්පනයට පත්වෙති. කියුබුවෝ වැන් පසුපස කැෆේ එකකට ගොස් ඇය හුදෙක් ශිෂ්‍යාවක් ලෙස මවාපායි. කෙසේ වෙතත් වැන් ඇගේ මේසේ වාඩි වී ඇව දුටු බවත් ජින් ශියාවෝ දවස පුරාම ඔහු පසුපස යන බවත් හෙළි කලක් ඔහු ඇගේ නම පවා දනි. කියුබුවෝ ඔහුගේ මියගිය හොඳම මිතුරාගේ දියණිය බවත් ඇය කුඩා කල සිට ඔවුන් එකිනෙකා දැක නැති බවත් පෙනියයි. ඇගේ පියාගේ ලාංඡන අංකය උරුම කර ගැනීම ගැන වැන් ඇයට සුබ පතන අතර ඔහු නොදැනුවත්වම ජින් ශියාවෝගේ ලාංඡනයද සොරකම් කර ඇත. ටික වේලාවකට පසු වැන් දුම්රිය ස්ථානයේ සිටින්නේ පොලිස් නිලධාරීන් ඔවුන්ගේ ශරීර කැමරා සමග රැස් කළ සියලුම දර්ශන සහ ඔවුන් හැක් කිරීමට පෙර හෝටලයට සොයාගත හැකි දේ දෙස බලමිනි. මිනිත්තු කිහිපයක් එය නැරඹීමෙන් පසු වැන් සියලු සොරුන් පහසුවෙන් සොයා ගන්නේ ඔවුන් තවමත් එහි සිටීදැයි පරීක්ෂා කිරීමට කැමරා දෙස බැලූ බැවිනි. කල්ලියේ සැඟවුණු ස්ථානයේදී ලොන් ෂෙන් ෂීමෙන්ට පහර දීමට පටන් ගන්නේ ඔවුන් අල්ලා ගැනීමට ආසන්න වූ බැවිනි. ශියාවෝ ෂින් ඔහුව ආරක්ෂා කිරීමට උත්සාහ කරන විට ඔහු වසර ගණනාවක් සෙවණැලිවල ජීවත් වීමෙන් පසු කැමරාවට හසු වී ඇති නිසා කෝපයට පත් ලොන් ෂෙන් ඔහුටද පහර දෙයි. සටනක් ඇතිවන අතර ලොන් ෂෙන් පිහියක් එළියට ගනී. එබැවින් සියලුම සොරුන්ට ලොන් ෂෙන් සංසුන් කිරීමට එක්ව කටයුතු කිරීමට සිදුවේ. සොරුන්ගේ සොයාගත හැකි සියලුම තිරපිටපත් එකට එකතු කිරීමෙන් පසු ගොන්දිගු කබායක් ඇඳගත් මිනිසෙකුද දර්ශනවල බොහෝ විට දක්නට ලැබේ. වැරිස්ටාගත් ඡායාරූපය පොලිසියට ලැබෙන අතර මෙම මිනිසාද කල්ලියේ කොටසක් බව නිගමනය කරයි. යුද්ධය අතරතුර ප්‍රධාන ඝාතන කණ්ඩායමක සේවය කළ ෂැඩෝ නමින් හැඳින්වෙන හිටපු නියෝජිතයෙකු ගොන් සිහිපත් කරයි. ඔහු 80 දශකයේ ධනය සෙවීම සඳහා හමුදාවෙන් ඉවත් වූ අතර 1999 දී කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් විය. මෙම අද්භූත මිනිසා ෂැඩෝ නැවත පැමිණෙන බව ඔහු සිතන අතර ඔහුව සොයා ගැනීමට නිරීක්ෂණ කණ්ඩායමක් යැවීමට අවශ්‍ය වේ. ස්පයිස්යේ ප්‍රතිස්ථාපනය කළ නිසා ඔවුන්ට තවදුරටත් නිරීක්ෂණ කණ්ඩායමක් නොමැති බව සුමයි පැහැදිලි කරයි. මෙම නඩුව සඳහා හදිසි කණ්ඩායමක් පිහිටුවීමට ඇය ඔහුට ඉඩ දෙනු ඇත. මෙතරම් කෙටි කාලයක් තුළ කිසිවෙකුට පුහුණුව ලබා දිය නොහැකි නිසා වැන් සැක කරයි. වසුව ව්‍යායාම ශාලාවේදී කියුබුවෝ පුහුණු වීමට උත්සාහ කරන නමුත් අනෙක් පොලිස් නිලධාරීන් පොලිස් නිලධාරියෙකුට වඩා කුඩා වීම ගැන ඇයට සමච්චල් කරමින් සිටිති. කියුබුවෝ ඔවුන් නොසලකා හැරීමට උත්සාහ කළ නමුත් අවසානයේ ඔවුන් සමග ගැටී සටන් කරයි. ඔහුගේ මිනිසුන් ඉදිරිපිට නිලධාරියෙකු පහසුවෙන් බිම හෙළයි. වැන් මේ සියල්ල දකින අතර පෞද්ගලිකව ඇයට සුබ පතමින් පවසන්නේ මෙය ඇයට ඔවුන්ගේ ගෞරවය දිනාගත් බවයි. සවස් වරුවේ වැන් වහලේ මත මත්පැන් පානය කරන අතර කියුබුවෝගේ පියාගේ මරණය සිහිපත් කරයි.
ඔහු සිහි කිරීම සඳහා ඇයව හොඳින් රැකබලා ගන්නා බවට පොරොන්දු වේ. ඊළඟ දවසේ වැන් නිරීක්ෂණ කණ්ඩායමක් පුහුණු කරන බව නිවේදනය කරන අතර ශුභෝ ලියාපදිංචි වේ. ඔවුන් පොලිස් නිලධාරීන් බව හෙළි නොකර ගමන් කරන ආකාරය සහ ඒවා කොතරම් නොවැදගත් වුවත් සෑම විස්තරයක්ම මතක තබා ගැනීමට ඔහු ඔවුන්ට උගන්වයි. වීදියේ පළමු දිනයේදී කණ්ඩායම පුරවැසියන් ලෙස පෙනී සිටිමින් ඔවුන්ගේ ආවරණ තබා ගනි. නමුත් වැන් ශුභෝව ඔහු සමග වෑන් රථයේ තබා ගනි. මන්ද ඇය ඔහුගේ සැඟවුණු ඒස. යමෙකු වැරැද්දක් කළ විට වැන් ඔවුන්ට බැන වැදීමට වෑන් රථයෙන් පිටවේ යයි. දින 12කට පසු ෂීමෙන් අවසාන මෙහෙයුමක් සැලසුම් කිරීමට උත්සාහ කරන්නේ ලොන් ෂෙන්ට සමයෙන් සිටීමට සහ ඔවුන්ට සදහටම විශ්‍රාම යාමට හැකි වන පරිදිය. ඔහු ප්‍රධාන විධායක නිලධාරියාගේ ගිණුමේ සේවාදායක ස්ථානය සොයාගෙන ඇත. නමුත් ඩිජිටල් සුරක්ෂිතාගාරයට ප්‍රවේශ වීම දුෂ්කරය. අතීතාවර්ජනයකින් හෙළිවන්නේ සියලුම සොරුන් අනාථ දරුවන් බවත්, ඔවුන් බොහෝ විට මුදල් ගෙන ඒමට ලොන් ෂෙන් වෙත පැමිණෙන බවත්ය. ඒ වෙනුවට පිරිමි ළමයින් 1999 දී පොලිසිය ඔහු පසුපස හඹා ගිය විට ලොන් ෂෙන්ට සැඟවීමට උදව් කරන අතර ඔවුන් එතැන් සිට එකට සිටිති. 15 වන දින කියවුවෝ ආහාර ලබා ගැනීමට පිටතට යන අතර වෑන් රථයට ආපසු යන අතරමඟදී වීමත් පිරිමින් විසින් කාන්තාවන්ට පහර දෙන ආකාරය ඇය දකි. ඇය රහසිගතව සිටින බවත් ඇය සාමාන්‍ය පොලිසියට කතා කළ යුතු බවත් වැන් ඇයට මතක් කර දෙයි. නමුත් කියවුවෝ ඔහුව නොසලකා හැර පිරිමින්ට මුහුණ දීමට යයි. සටනක් ඇතිවන අතර ඇයට පහර කිහිපයක් ලබා ගැනීමට හැකි වේ. නමුත් ඔවුන් සමග තනිවම සටන් කිරීමට පිරිමින් ඕනෑවට වඩා සිටිති. ඒ මොහොතේ වැන් පැමිණ තත්පර කිහිපයකින් සියලුම පිරිමි ළමයින් පහසුවෙන් පරාජය කරන අතර වින්දිතයින් පලා යයි. වසුව වෑන් රථයේදී මෙහෙයුම පාහේ විනාශ කිරීම ගැන වැන් කියවුවට බැනවදී. ඔවුන් සැබෑ වැඩක් කරනවා යයි ඇය සිතන්නේ නැත. එබැවින් වැන්ගේ පියාට සිදු වූ දේ ඇයට කියයි. ඔවුන් මාස 8ක් රහසිගතව සිටි අතර තරුණ වැන් කිසිවක් නොකර වෙහෙසට පත්ව සිටියේය. දරුවෙකු පැහැර ගැනීමට උත්සාහ කරන අපරාධකරුවන් කිහිප දෙනෙකු දුටු විට ඔහු මැදිහත් වීමට තීරණය කළ අතර කල්ලිය ඔහුව මරා දැමීමට ආසන්න විය. කියවුවෝගේ පියා ඔහුට උදව් කිරීමට උත්සාහ කළ නිසා පැහැරගත් අය පලා යාමට පෙර ඔහුට වෙඩි තැබූහ. කඳුළු සලමින් වැන් කියවුවෝට පවසන්නේ පොලිස් නිලධාරියෙකු සැමවිටම තාර්කිකව සිටිය යුතු බවයි. මොහොතකට පසු වැන් සිතන්නේ ඔහු දේශීය වෙළඳපොළේදී ලොන් ෂෙන් දකින බවත් සියලු දෙනාටම අනතුරු අඟවන බවත්ය. කණ්ඩායම වෙළඳපොළ වට කිරීමට යන අතර වැන් කියවුවෝගෙන් ඉල්ලා සිටින්නේ ලොන් ෂෙන් දැක නැති එකම නිලධාරිනිය ඇය බැවින් ඔවුන්ගේ ඉලක්කය සමීපයටම අනුගමනය කරන ලෙසයි. ලොන් ෂෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු දැකීමට ආසන්න වන විට ඔවුන් තම මුහුණු සඟවා ගැනීමට සිපගනී. කියවුවෝ බිම යමක් සොයන බව මවාපාමින් ලොන් ෂෙන්ගේ ප්‍රතිබිම්බය දකී එය ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරයි. වැන් සෑම කෙනෙකුම කැමරාව චලනය කිරීමෙන් හෝ හැරවීමෙන් වළක්වයි. එබැවින් ලොන් ෂෙන් සැකයකින් තොරව පිටවේ යයි. වසුව කණ්ඩායම සෙවණැලි වලින් ඔහු පසුපස හඹා ගොස් ඔහු ඇතුළු වන්නේ කුමන ගොඩනැගිල්ලකටදයි සොයාගනී. කියවුවෝද ඇතුළට යාමට තීරණය කරන අතර ලොන් ෂෙන් වෙළඳපොළෙන් ඇයව හඳුනා ගනි. එබැවින් ඔහු තම පිහිය සූදානම් කරයි. ඒ සමගම වැන් දර්ශන දෙවරක් පරීක්ෂා කරන අතර ලොන් ෂෙන් කියවුවෝ දෙස දෙවරක් බැලූ බව දකි. ඇයව හඳුනා ගන්නා බව වටහාගත් ඔහු ගොඩනැගිල්ලට දිව ගොස් ඇගේ පියා ලෙස පෙනී සිටිමින් ඇගේ කන් පෙත්ත ඉවත් කරමින් ඇයට බැනවදී. වැන් ලොන් ෂෙන් සමග සැහැල්ලුවෙන් කතාබස් කර ඔහුට ඇපල් ගෙඩියක් පිරිනමන අතර කැමරාව පළතුරේ සඟවාගෙන ඔහුගේ මුහුණේ හොඳ පිරිසිදු ඡායාරූපයක් ලබා ගැනීමට ඔහුට ඉඩ සලසයි. දෙදෙනා බැසීමට පෙර එම ඇපල් කැබැල්ල සෝපානයට දමනු ලැබේ. ලොන් ෂෙන් ඔවුන් දෙස දිගටම බලා සිටි. එබැවින් වැන් හබුමහල් නිවාසයක අගුල තෝරා ගන්නා අතර ඔවුන් ඇතුළට යයි. ඇතුළත ජීවත් වන කාන්තාව බියට පත්වන අතර ඇයව නිහඬව තබා ගැනීමට වැන් ඇයව අල්ලා ගත යුතුය. ඇපල් කැමරාවට ස්තුතිවන්ත වන්නට ලොන් ෂෙන් 8 වන මහලට යන බව කණ්ඩායම දකි. එබැවින් ජින් ෂියාවෝ වේගයෙන් දිව ගොස් එම ප්‍රදේශයේ සැඟවුණු කැමරා කිහිපයක් සවි කරයි. ලොන් ෂෙන් 802 මහල් නිවාසයේ ජීවත් වන බව ඔවුන් සොයාගනි. එබැවින් දැන් පොලිසියට ඔවුන්ගේ ඊළඟ පියවර ගත හැකිය. වැන්ගේ කණ්ඩායම වීදිය හරහා මහල් නිවාසයක් කුලියට ගෙන දුර සිට ලොන් ෂෙන් ගැන ඔත්තු බැලීමට සහ ඔහුගේ කුණු සොරකම් කිරීමට
ඔවුන්ට ඉරා දැමූ සුඩෝකු ප්‍රහේලිකා රාශියක් හමු වේ. නමුත් ඒවා සියල්ලම විසඳිය නොහැක. මේ අතර ලොන්ෂෙන් බුබුලු උතාගෙන කාලය ගත කරයි. වසුව වෙළඳ පොලේදී වැන් අසල්වැසියෙකු ලෙස පෙනී සිටින අතර ලොන්ෂෙන් ඔහු වෙත පැමිණ සැඟවුණු උපාංග සඳහා රහසිගතව ස්කෑන් කරයි. ඔවුන්ගේ ව්‍යාජ ජීවිත ගැන කතා කරන අතර වැන් පවසන්නේ ඔහුට සූදු ගැටලුවක් ඇති බවයි. එබැවින් ඔහුගේ අත්වල ඇති කැලැල් කාඩ් සෙල්ලම් කිරීම සහ තුවක්කුවක් අත නොතැබීම නිසා ඇති වූවක් බවයි. ඔහු ලොන්ෂෙන්ට රාත්‍රී භෝජන සංග්‍රහයට ආරාධනා කරන අතර සියල්ලන්ගේම කම්පනයට ඔහු එය පිළිගනී. සවස් වරුවේ වැන් සහ කියවූ කාන්තාවට ඇගේ මහල් නිවාසය භාවිතා කිරීමට මුදල් ගෙවයි. ලොන්ෂෙන් පැමිණෙන විට ඔහු සැඟවුණු උපාංග සඳහා සෑම අස්සක් මුල්ලක් නෑරම ස්කෑන් කරයි. රාත්‍රී ආහාරය අතරතුර ඔහු තම දුරකථනය මේසය මත තබන අතර කියවූද එයම කරයි. එවිට ඇයට ඔහුගේ තොරතුරු සොරකම් කළ හැකිය. ඔවුන්ගේ කතා ගැලපෙනවාද යන්න පරීක්ෂා කිරීමට ලොන්ෂෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න අසමින් සිටින අතර කියවූගේ සැබෑ ළමා කාලය පිළිබඳ විස්තර වැන් දන්නා බැවින් ඔහු සැම විටම ඇයව දුර සිට ආරක්ෂා කරන බව ඇයට වැටහේ. ලොන්ෂෙන් පිටව ගිය පසු ඔහු සිමෙන්ගෙන් වැන්ගේ සහ කියවූගේ පසුබිම් පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටී. සිමෙන් මහල් නිවාසයේ කැමරා තබා ඇති බව පෙනේ. පොලිසිය දන්නවා ඔවුන් හැක් කරන බව. ඒ නිසා ඔවුන් දෙදෙනා සඳහා ව්‍යාජ පැතිකඩ සාදා තිබෙනවා. මිනිත්තු කිහිපයකට පසු කවුරු හරි දොරට තට්ටු කරන අතර වැන් ඒ විවෘත කර සිමෙන්ගේ නිවුන් සහෝදරයා වන සයිවැන් සොයාගනී. සටනක් ඇතිවන අතර වැන් ඔහුව නිරායුධ කිරීමට සමත් වේ. නමුත් සයිවැන් දෙවන තුවක්කුවක් තබා වෙඩි තබයි. වැන් එය අවසන් වන තුරු සැඟවී සිටින අතර නැවත පිටතට පැමිණ මහල් නිවාසය පුරා සටන දිගටම කරගෙන යන අතර ගෘහ භාණ්ඩ විනාශ කරයි. ෂීමින් තිරවල සටන දකින නමුත් මෙය සැම විටම ඔහුගේ සැලැස්ම වූ බැවින් ඔහු කනස්සල්ලට පත් නොවේ. රාත්‍රී ආහාරය අතරතුර ඔහු කියවූගේ දුරකථනයට හැක් කළ අතර දැන් පොලිස් ස්ථානය තුළ කැමරාවට ප්‍රවේශය ඇත. වීදිය හරහා සිටින කණ්ඩායමට සටන නොපෙනේ. මන්ද ෂීමින් ඔවුන්ට නැවතත් ව්‍යාජ දර්ශන ලබා දෙන බැවිනි. ඔවුන් සැක කිරීමට පටන් ගත් විට තිරය මත ඇයව දැකගත හැකි වන තෙක් කියවූ එම ස්ථානයට ඇතුළු වන අතර ඔවුන් විමර්ශනය කිරීමට පිටතට දිවයයි. ෂීමෙන් තම සහෝදරයාට පොලිස් නිලධාරීන් පැමිණෙන බව දනවයි. එබැවින් ෂීවැන් වෙඩි තබා වැන්ව සැඟවීමට බල කරයි. ඉන්පසු ඔහු විශේෂ කේබල් භාවිතා කරමින් බැල්කනියට සහ ජනේලයට උඩින් පැන යයි. ඊළඟ දවසේ නිරීක්ෂණ කණ්ඩායම වීදියට ආපසු යන අතර අනෙක් පොලිස් නිලධාරීන් ලොන්ෂෙන්ගේ මහල් නිවාසය පරීක්ෂා කරයි. බුබුලු එතුමකින් පිරුණු කැබිනට්ටුවක් ඇති අතර කේතයක් සෑදීමට එය සුඩෝකු ප්‍රහේලිකා සමග සම්බන්ධ වී ඇති බව වැන්ට වැටහේ. හදිසියේම වෑන් රථය ට්‍රක් රථයක ගැටෙන අතර එය පොලිස් ගොඩනැගිල්ලට පෙරළේ. ට්‍රක් රථය දෙකට කැඩී යන අතර සියල්ලන්ම පලවා හැරීමට නැවත වෑන් රථයට පහර දීමෙන් පසු කුලී හේවායන් පිරිසක් පහර දීමට එළියට එයි. පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මිය යන අතර බෝම්බ පොලිස් කාර් පුපුරුවා හරියි. මෙය අවධානය වෙනතකට යොමු කිරීමක් බව ශ්‍රුමයි වටහාගෙන ලොන්ෂෙන් සොයා ගැනීමට වීදියේ රැඳී සිටින ලෙස නිරීක්ෂණ කණ්ඩායමට පවසයි. කියවූ අවදි වී වැන්ව මෝටර් රථයෙන් එළියට ඇද දමා සටනට එක්වීමට තුවක්කුවක් අල්ලාගෙන විශාල ඉලක්කයක් ඇතිව කුලී හේවායන් පිරිසක් වෙඩි තබයි. ඉක්මනින්ම වැන්ව අවදි වී කාමරයේ සිටින අවසාන මිනිසාව බිම හෙලීමට කියවූ සමග එක්ව කටයුතු කරයි. එවිට වැන් පැහැදිලි කරන්නේ සුඩෝකු ප්‍රහේලිකා බ්‍රේල් නියෝජනය කරන බවත්, එය ලොන්ෂෙන් බුබුලු එතුම භාවිතයෙන් විකේතනය කළ බවත්ය. පණිවිඩය විකේතනය කිරීමට කටයුතු කළ හැකි වන පරිදි බුද්ධි කණ්ඩායම සම්බන්ධ කරගන්නා ලෙස ඔහු කියවූවට පවසයි. ඉතිරි කුලී හේවායන් ස්ථානය හරහා ඉදිරියට යමින් කාමර කිහිපයක් පුපුරුවා හරිමින් සිටිති. මේ අතර නිරීක්ෂණ කණ්ඩායමේ සමාජිකයින් දෙදෙනා අතහැර දැමූ අනාථ නිවාසයක ලොන්ෂෙන් සොයාගනී. පොලිස් ගොඩනැගිල්ලේ විදුලිය විසන්ධි වූ විට සහ මුළු කණ්ඩායමටම සංනිවේදනය නැති වූ විට ශ්‍රූමයි ඔවුන්ට නියෝග දීමට සූදානම් වේ. අනාථ නිවාසය තුළ ලොන්ෂෙන් මැරයන් කිහිප දෙනෙකු සොයා ගන්නා අතර ෂීමෙන් ඔහුව පිහිටුවා ඇති බව වටහා ගනී. කෙසේ වෙතත් ඔහු තවමත් පුදුමාකාර රණශූරයෙක් වන අතර ඔහුගේ පිහියෙන් එකවර සියලු මැරයන් සමග සටන් කිරීමට කිසිදු ගැටලුවක් නොමැත. නමුත් ඔහු කිහිප වතාවක් තුවාල ලබයි.
දුම්රිය ස්ථානයේදී වැන්කුලි හේවායන් සමග සටන් කරයි. ඔවුන් විශේෂයෙන් ඔහු පසුපස හඹා යයි. මන්ද ඔහුගේ හිසට විශාල ත්‍යාගයක් ඇති බැවිනි. ඔහු කාමරයෙන් කාමරයට ගමන් කරයි. බොහෝ පහරවල් ලැබෙමින් පවතී. නමුත් ඒ වෙනුවට කුලි හේවායන් කිහිප දෙනෙකුද බිම හෙළයි. කියුගෝ හොරෙන් ගිහින් චන්ද්‍රිකා දුරකථනයක් හොයාගෙන ජින් ෂියාවට බ්‍රේල් එක ගැන කියනකම් ඉන්නවා. නමුත් ඇයට කුලි හේවායෙක් පහර දෙනවා. එයාලත් සටන් කරන්න පටන් ගන්නවා. යම් අරගලයකින් පස්සේ කියුගෝ කුලි හේවායව ජනේලයකින් විසි කරලා දිනනවා. වාසනාවකට උපස්තේ එනවා. අන්තිමේදී පොලිස් බලකාය සටන අවසන් කරනවා. අනාථ නිවාසයේ ලොන් ෂෙන් දරුණු සටනකින් පස්සේ මැරයන් ඔක්කොම මරලා දානවා. එයා කේන්තියෙන් කැමරාවට පිහියක් එල්ල කරනවා. නමුත් ඒ මොහොතේ කයිවෙන් ගැවිත් කියනවා මේක එයාගේ අදහසක් කියලා. තම සහෝදරයාගේ පැමිණීම සැලැස්මේ කොටසක් නොවූ නිසා සයිමෙන් කලබල වන විට ලොන් ෂෙන් ළඟ තබා ගැනීමට ඉතා භයානක බව සයිමෙන් පැහැදිලි කරන අතර ඔහු සමග සටන් කිරීමට ඔහු මතට පනී. දෙදෙනාම ඉතා හොඳ රණශූරයන් වන අතර ජනේලයකින් වැටීමට පෙර කිහිප වතාවක් එකිනෙකාට පහර දෙති. ලොන් ෂෙන් ඔහුගේ හුස්ම හිර කිරීමට පෙර ඔහුගේ බඩේ පිහියක් ඇති බව සයිමෙන් දකි. සයිමෙන් ඔහුට එරෙහිව පිහිය භාවිතා කිරීමට උත්සාහ කරන විට ලොන් ෂෙන් එය හරවා ඔහුගේ ප්‍රියතම පුතා මරා දමයි. පොලිස් නිලධාරීන් අනාථ නිවාසය වට කිරීමට පටන්ගෙන ඇති අතර අඬන සයිමෙන්ට මුලින් සැලසුම් කළ පරිදි පුපුරන ද්‍රව්‍ය සක්‍රිය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැත. ටික වේලාවකට පසු අවසාන මෙහෙයුමෙන් පසු එය ආරක්ෂා කිරීම සඳහා ප්‍රධාන විධායක නිලධාරියාගේ ගුප්තකේතන ධනය පොලිස් ස්ථානයේ සේවාදායකයට ගෙන ආ බව සුමයිබෙන් සහ කියුගෝට හෙළි කරයි. ඔවුන් සේපුව පරීක්ෂා කරන විට එය හිස් බව ඔවුන්ට පෙනේ. සොරුන් පොලිස් නිලධාරීන් ලෙස සැරසී උපස්ථ කණ්ඩායමේ කොටසක් ලෙස පෙනී සිටි බව පෙනේ. එබැවින් අනෙක් සියල්ලන්ව තුවාල ලැබූ මිනිසුන් බේරා ගන්නා අතරතුර ඔවුන් සේපුව කොල්ල කෑහ. අනාථ නිවාසයේදී ලොන් ෂෙන් තවමත් ජීවතුන් අතර සුන්බුන් අතරින් මතු වී සයිමෙන් වෙනුවෙන් හඬා වැටේ. පොලිස් නිලධාරීන් ඔහුව වට කරගත් විට ඔහු යටත් වී සහයෝගයෙන් කටයුතු කරන බව පවසයි. දුම්රිය ස්ථානයේදී සුමයි නැවතත් ස්පයිස් ක්‍රියාත්මක කරන අතර පරිගණකයේ ඉක්මනින් සොරුන් සමග වෑන් රථය සොයාගනී. පොලිස් නිලධාරීන් ඔවුන් පසුපස එකම හෝටලයට යන බැවින් සොරුන් විවිධ දිශාවලට දිව යාමට බෙදී යයි. වෑන් සිමෙන්ට්ව රෙදි සෝදන කාමරයේ සොයාගන්නා අතර ඔවුන් සටන් කිරීමට පටන් ගනී. එබැවින් තවත් සොරුන් දෙදෙනෙක් මැදිහත් වී සිමෙන්ට් වෑන් රැකබලා ගන්නා අතරතුර දුවන ලෙස පවසති. දෙදෙනා සමමුහූර්ත යුගලයක් ලෙස සටන් කරන බැවින් වැන්ට ඉදිරියට යාමට යම් අපහසුතාවයක් ඇතිවේ. ඊටතදී විශාල සිදුවීමක් සිදුවන බව කියුගෝ දකින අතර සිමෙන් සමූහය තුළ සැඟවී සිටින බව අනුමාන කරයි. නමුත් ඇයට ඔහුව සොයාගත නොහැක. පොලිස් ට්‍රක් රථයකදී යාओ ලී ලොන් ෂෙන්ට ඔහුගේ දුරකථනය ආපසු ලබා දී සිමෙන්ට කතා කරන ලෙස පවසයි. අවාසනාවකට අපරාධකරුගේ උපාංග සොයාගත නොහැකි බැවින් කියුගෝට දුරකථනයෙන් මිනිසෙකු සෙවීමට සිදුවේ. කෙසේ වෙතත් ෂීමෙන්ට ලොන් ෂෙන් තමා වෙනුවෙන් කාලය මිලදී ගන්නා බව පැවසිය හැකි අතර වහාම නැවත ගමන් කිරීමට පටන් ගනී. කියුගෝ වැන්ගේ පාඩම් සිහිපත් කරන අතර කැමරා පරීක්ෂා කරන මිනිසෙකු දැකීමෙන් ඔහුව සොයාගනී. ඒ මොහොතේ ෂීමෙන්ගේ කන් පෙත්ත දුරස්තව මරා දමයි. රෙදි සෝදන කාමරයේදී වැන් සොරුන්ගෙන් එක් අයෙකු බිම හෙලීමට මෙවලමක් භාවිතා කර අනෙකා රෙදි සෝදන යන්ත්‍රයක අගුළු දමයි. පොලිස් ට්‍රක් රථයේදී ලොන් ෂෙන් අවධානය වෙනතකට යොමු කිරීමක් ලෙස දුරකථනය අතහැර පොලිස් නිලධාරීන් සමග සටන් කිරීමට පටන් ගනී. ඔහු නිලධාරියෙකුගේ ගෑස් අත්බෝම්බය සක්‍රිය කර ඔවුන් සියල්ලන්ම බිම හෙලීමට අවුල් සහගත තත්ත්වයෙන් ප්‍රයෝජන ගනී. ඔහුගේ මාංචු ඉවත් කිරීමෙන් පසු ලොන් ෂෙන් ෂීමෙන් පොලිසියට විස්තර කරයි. ජින් ෂියාओ කියුගෝ සොයාගෙන සෙවීම දිගටම කරගෙන යාමට පෙර ඔහුගේ කන් පෙත්ත ඇයට ලබා දෙයි. විස්තරයට ගැලපෙන මිනිසෙකු මතට වැන් පැන යයි. නමුත් එය සිමෙන් ඇඳුම් මාරු කළ සිවිල් වැසියෙකි. දැනට සිමෙන් දුම්රිය ස්ථානයට ඇතුළු වන අතර ජින් ෂියාओට තම කණ්ඩායම හා සම්බන්ධ විය නොහැකි නිසා ඔහු පසුපස හඹා යයි. අවාසනාවකට මෙන් ලොන් ෂෙන් ඔහු සමග ගැටී ඔහුව නැවැත්වීමට ඔහුට පිහියෙන් එන ඇත. වසුව ලොන් ෂෙන් සිමෙන්ව අල්ලාගෙන ඔහුට කිහිප වතාවක් පිහියෙන් එන අවසානයේ ඔහුව මරා දැමීමට පෙර ඔහුගේම පිහිය හරවයි. මිය යාමට පෙර සිමෙන් ඔහුට ක්‍රිප්ටෝ මුරපදය කියයි. පොලිසිය රෙදි සෝදන කාමරයේදී දෙදෙනා අත්අඩංගුවට ගන්නා අතර
කියගුවෝ ෂියාවෝ සොයාගනී නමුත් ඔහුද මිය යයි. ටික වේලාවකට පසු සොරකම් කරන ලද මුදල් මාරු කර නොමැති නිසා පොලිසියට ලොන් ෂෙන් ගැන කිසිදු හොඩුවාවක් නොමැත. ඔහු පැරණි පාසල් සොරෙකු බව වැන් පෙන්වා දෙයි. එබැවින් ලොන් ෂෙන්ට ක්‍රිප්ටෝ මුදල් කරන්නේ කෙසේදයි අදහසක් නොමැති බව කියගුවෝ තේරුම් ගනී. දෙදෙනා ඔත්තු බැලීම සඳහා ආපසු යන අතර වැන් ආහාර ලබා ගැනීමට පිටතට යන අතරතුර ව්‍යාපාරිකයා හෝටලයකට යන බව කියගුවෝ දකි. ඇය ඔහු පසුපස හඹා යන අතර ලොන් ෂෙන් මුරපදය වෙනුවට මුදල් ඉල්ලා සිටි බව දැනගනී. ඔවුන් දහවල් ටී හවුස් එකකදී හමුවීමට නියමිතයි. ඇගේ කණ්ඩායම එනතුරු බලා සිටීම වෙනුවට කියගුවෝ තනිවම ටී හවුස් එකට යන අතර ලොන් ෂෙන් වහාම ඇයව හඳුනා ගනී. කාලය ලබා ගැනීම සඳහා ඇය ඔහුට කතා කරන අතර පොලිසිය ගොඩනැගිල්ල වට කරයි. ලොන් ෂෙන් ඔවුන්ට සවන් දී ඉක්මනින් කියගුවෝව එළියට ඇද දමා පිටුපස දොරෙන් පිටව යාමට උත්සාහ කරයි. නමුත් වැන් දැනටමත් එය අවහිර කර ඇත. වැන් ලොන් ෂෙන්ට මුහුණ දෙයි. ඔහු තම පිහියෙන් මිනිසුන් මරා දැමීමට පටන් ගනී. දෙදෙනාම සටන් කිරීමට පටන් ගන්නා විට සේවාදායකයින් භීතියට පත්වන අතර වැන් කිහිප වතාවක් පිහියෙන් එන ඇත. වැන් ඔහුව මන්දගාමී කිරීමට ඔහුට උතුරන බඳුනක් විසිකරන අතර ඔවුන් හාමුතේ නිවාස මෙවලම් භාවිතා කරමින් සහ ගෘහ භාණ්ඩ විනාශ කරමින් කාමරය පුරා සටන් කරයි. ඔවුන් කුඩා ගබඩා ප්‍රදේශයට වැටෙන අතර දැන් ඔවුන්ට දනින් වැටී ගමන් කිරීමට සිදුවේ. ලොන් ෂෙන් නැවතත් තම ප්‍රතිවාදියාට පිහියෙන් ඇනීමෙන් පසු වැන් ඔහුට පයින් ගසා පෙට්ටි ඔහුගේ හිස මතට වැටේ. කියගුවෝ අවදි වන විට මිනිසුන් කැඩී යන තට්ටුව හරහා වැටි ප්‍රධාන කාමරයට නැවත ගොඩ බසී. ලොන් ෂෙන් වැන්ව මරා දැමීමට සූදානම් වන නමුත් කියගුවෝ ඔහුට පිටුපසින් පහර දෙන බැවින් ඔහු ඇයට පහර දෙයි. වැන් ඇයට උදව් කිරීමට දිව යන අතර අරගලයේදී ඔහුගේ බෙල්ල කපා දමනු ලැබේ. කියගුවෝ ඔහුව නැවැත්වීමට ලොන් ෂෙන්ට පහර දෙන අතර ඇය වැන්ගේ තුවාලය පරීක්ෂා කරන අතරතුර ඔහු පලා යාමට අවස්ථාව භාවිතා කරයි. ස්තුතිවන්ත වන්නට එය ඔහුව මරා දැමීමට තරම් ගැඹුරු නොවේ. වසුව කියගුවෝ ලොන් ෂෙන් සොයා යයි. කුඩා තොරතුරු මතක තබා ගැනීමෙන් ඇය ඔහුව සොයා ගැනීමට සමත් වන අතර ස්ථානීය කණ්ඩායමට යවයි. එකට වැඩ කරමින් ඔවුන් සියලු වේදී අවහිර කර ලොන් ෂෙන් වට කිරීමට සමත් වන අතර ඔහු නැවතත් කියගුවෝ මතට පනී. කෙසේ වෙතත් සටනෙන් පසු ඔහු කෙතරම් දුර්වලද යත් ඇය පහසුවෙන් ඔහුව පරාජය කරයි. දැන් ඔහුව සදහටම අත්අඩංගුවට ගෙන ඇති අතර සෑම කෙනෙකුම ඔවුන්ගේ ජයග්‍රහණය සමරති. මේ අතර සයිමෙන් සහ සයිබැන්ට තුන්වන නිවුන් දරුවෙකු සිටි බවත් ඇය කුඩා කාලයේ විදේශීය දෙමව්පියන් විසින් හදා වඩාගත් බවත් අනාවරණය වේ. දුම්රිය ස්ථානයේ ආරක්ෂක කැමරාවේ මුරපදය ඇසීමෙන් පසු ඔහු ක්‍රිප්ටෝ ගිණුම අගුළු හැර වැන් කියගුවෝ සහ ලොන් ෂෙන් සඳහා ත්‍යාගයක් ලබා දීමට මුදල් භාවිතා කරයි.